සුබ දවසක් යනකොට මම ඔයාලට පොඩි වීඩියෝ එකක් ගන්න ගත්තා. ඉතින් ඔයාලා දන්නේ නැති මෙන්න මේ වගේ සෙටප් සමහර වාහන වලට හයි කරනකොට සමහර ඩීසල් වාහන වලට හයිලක්ස් කැබ් වලට එහෙම හයි කරනකොට ඒකෙන් මේ යතුරු දාලා වාහනේ ස්ටාර්ට් කරපුවාම ස්පීකර් වලින් නොයිස් එකක් එනවා. ඒ කියන්නේ සමහරලාට ස්ටාර්ට් කරන්න ඕනේ නැහැ. යතුරු ඉග්නිෂන් එක ඔන් කරාම සෙටප් එක වැඩ කරලා සෙටප් එක ඔන් කරපුවාම සාමාන්‍ය නොයිස් එකක් එනවා. නිකන් මේ අර ටිකක් අහන් ඉන්න අමාරු සද්දයක් එක නොයිස් එකක් එනවා ස්පීකර් වලින්. මේ ඒක සින්දු දැම්මහමත් එනවා. ඉතින් ඒකට මෙන්න මේ වගේ මේ වගේ කෑල්ලක් දාලා මේකේ මේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක් එන්නේ. මේක මේ වගේ කෑල්ලක් දාලා නැත්තම් කැපැසිටර් එකක් දාලත් පුළුවන්. මේ ඒකේ ඩිරෙක්ට් ලයින් එකට මෙන්න මේ වගේ කැපැසිටර් එකක් දාන්න ඕන. ඒ දාපුවාම මේ ඒකේ සද්දේ ඇහෙන එක නතර වෙනවා. මේ සමහරලාට මේ සමහර කැපැසිටර් දාපුවාම සද්දේ නැති වෙලාම යන්නෙත් නැහැ. ටිකක් අඩු වෙනවා විතරයි. දැන් සාමාන්‍ය මේක නම් මේ කෑල්ල දාපුවාම නම් ටිකක් මේ සද්දේ මේ ඇහෙන්නේම නැති තරමටම අඩු වෙනවා. ටිකක් මේක මේ කොයිල් එකේ වට ගන්න වැඩි කරලා මේවා ඔතලා හදලා දාපුවාම තවත් මේ සද්දේ නැතරම නැති වෙලා යනවා. ඒක මේ සාමාන්‍යයෙන් වාහනයට වෙනස්. ඒ කියන්නේ මේ ගන්න මේ කියන්නේ ධාරාව අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් මේ වගේ කෑල්ලක් දාලා ඒ සද්දය අඩු කරගන්න පුළුවන්. මේ වගේ සෙටප් හයි කරනකොට ඒ වගේ සද්දයක් ආවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මේ වගේ වීඩියෝ අපි ආයෙත් හම්බෙමු.